වසර 20ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14000ක් සහ දාම්ලෑලි 11000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදි කරු කරමින් නිකුත් කළ තීන්දුවට එරෙහිව ඔහු මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත බාර දී තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ගොනු කළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබා දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් තමන්ට එරෙහිව පැන වූ එම දඬුවම නීතියට පටහැනි බවත් අදාළ තීන්දුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු සිය අභියාචනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.